ආදරේ පිළිගන්නවා අයමත් SL Metric YouTube channel එකට. අද වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙන්නේ ගැහැණු පාර්ශ්වයට වඩා පිරිමි පාර්ශ්වයට ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ලිංගික අප්‍රාණිකත්වයට විසඳුම් සහ ආහාරමය වශයෙන් අපිට ඒ සඳහා සුදුසු දේවල් මොනවද කියන එක. දැන් ගොඩක් කට්ටිය ඔය දූරියන් වගේ ආහාර නොයෙකුත් මතවාදත් එක්ක ඒ වගේ දේවල් ගන්නවා. නමුත් ඊට වඩා ප්‍රතිඵලදායක සහ ලිංගික ජීවිතය වඩා තෘප්තිමත් කරගන්න අපිට වඩා ප්‍රතිඵලදායී ආහාර වර්ග සහ මේ ලිංගික අප්‍රාණිකත්වය කියන එක ගොඩක් දුරට පුරුෂ පාර්ශ්වයට බලපාන දෙයක්. ඒකට විසඳුම් මොනවද කියලා කියන එක තමයි අද වීඩියෝ එකකින් ගේන්නේ. හරි කවුරුත් හිතන්නේ නැති දෙයක් තමයි අපි එදිනෙදා පාවිච්චි කරන වට්ටක්කා, බටානා, වම්බටු, බීට්රූට් වගේ දේවල් මේ ලිංගික ශක්තිය වර්ධනය කරගන්න ඉතාමත් හොඳ ආහාර. ඒ වගේම මුරුංගා කියලා කියන්නේ විශේෂයෙන්ම ලිංගික ශක්තිය වර්ධනය කරන ඉතාමත් හොඳ ආහාරයක්. ඒ වගේම තමයි ඇඹරැල්ල පළතුරක් විදිහටත් ඒක එළවලුවක් විදිහටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අලු කෙසෙල්. අලු කෙසෙල් මේ කියන්නේ මේ උයපු අලු කෙසෙල් නෙමෙයි. අලු කෙසෙල් වල පාවිච්චි කරන්න ඕනේ ඉදුණු අලු කෙසෙල්. ඒ කියන්නේ අලු කෙසෙල් අපි අරගෙන ඉදවලා ආහාරයට ගන්න පුළුවන් නම් ඒකත් සාමාන්‍යයෙන් ලිංගික ශක්තිය වර්ධනය කරන්න ඉතාම හොඳ ආහාරයක්. ඒ වගේම තමයි එලකිරි ආහාරයට ගැනීම හොඳ එලකිරි ගන්න පුළුවන් නම් ඒ වගේම තව ගන්න පුළුවන් අපිට උග්ගස්. කවුරුත් හිතන්නේ උග්ගස් ඉතාම ප්‍රණීත ආහාරයක්. නමුත් ඒකත් ලිංගික ශක්තිය වර්ධනය කිරීමට ගොඩක් උපකාරී වෙන ආහාරයක්. ඒ වගේම එලකිරි වර්ග සහ මේ උග්ගස් කියන ආහාර දිගට ගන්න පුළුවන් නම් ආහාර වේලට එකතු කරගන්න පුළුවන් නම් අපිට ලිංගික ශක්තිය වර්ධනය වීමට ගොඩක් උපකාරී වෙන්න පුළුවන්. ඒ වගේම මෙච්චර ලොකු දේවල් කරන්න අවශ්‍යත් නැහැ. ආහාර වේලට එදිනෙදා ගන්න පුළුවන් නම් රතු ලුණු ගෙඩි දෙකක් තමන්ගේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන් නම් ඒකත් ලොකු පෝෂණයක් තියෙන ආහාරයක්. ඉතින් මේ ආහාර කොටසෙන් මිදිලා අපි ව්‍යායාම පැත්තට ආවම කරන්න පුළුවන් ව්‍යායාම රාශියක් තියෙනවා. ඒකට එක්සර්සයිස් කියලා කියනවා. ඒක එක්සර්සයිසස් කරන ඒ කියන්නේ ව්‍යායාම විශේෂඥයෙක්ගෙන් උපදෙස් අරගෙන තමයි කරන්න ඕනේ. ඒක තමන් නිකන් කරන්න හොඳ නැහැ. හැබැයි කරනකොට මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයා මේක අධික කුසගින්න කරන්නත් හොඳ නැහැ. කාපු ගමන් කරන්න හොඳත් නැහැ. සාමාන්‍යයෙන් උදේම නැගිටලා මොනවා හරි කිරි හරි මොනවා හරි බොනවා නම් බීලා වැසිකිලි කැසිකිලි කටයුතු කරලා ඉවර වෙලා කෑම මොනවා හරි ගන්නවා නම් එක්කෝ අරගෙන පැයකමාරකට පස්සේ විතර වගේ තමයි මේක ගන්න ඕනේ. ඒක කුසගින්න ගන්නත් හොඳ නැහැ. මේ එක්සර්සයිසස් ගෙදරදීම කරන්න පුළුවන්. නමුත් ඒකට Tamanට ව්‍යායාම පිළිබඳ විශේෂඥයෙක්ගෙන් උපදෙස් ලබා ගන්න අත්‍යවශ්‍යයි. එහෙම අරගෙන මේ ව්‍යායාම සිදු කිරීම වගේ අවශ්‍ය දෘಢභාවය සහ කාලය වැඩි කර ගැනීම කියන එක කරන්න පුළුවන්. ඉතින් මේ තුලිනුත් මේ ලිංගික අප්‍රාණිකත්වය මග අරව ගන්න ලොකු දායකත්වයක් ලැබෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැමදාම මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. සුබ දවසක්.